ළමයි සියලුම දෙනා හොඳින් ඇහුම්කන් දෙන විශේෂ නිවේදනයක් තියෙනවා කරන්න. විදුහල්පතිවරයාක්ව ප්‍රාථමික අංශයේ සියලුම ශ්‍රේණි වලට මාස 6ක් යනකම් නිවාඩු දෙන්න කියලා. 1 2 3 4 කියන ශ්‍රේණි 4ටම. 1 2 3 4 විතරක් නෙවෙයි පහ වසරකට නිවාඩු දෙන්නකෝ සර්. මේ ළමයි දැන් ඕගොල්ලෝ පොඩි නෑ දැන් 5 වසරේ. අර ශිෂ්‍යත්ව ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න දෙක තුනක් ලීක් කරගත්තා කියලා දැන් මැරෙන්නේ නේද? දැන් ඒක කයි විභාගෙට තියන්න ඕනේ. පිස්සු කතා කරන්න එපා ළමයි. දැස්නේ මේ ශිෂ්‍යත්ව ලියන්න ආයෙම. එහෙම බෑනේ සර් අපිටත් නිවාඩු ඕනේ. ඕගොල්ලන්ට නිවාඩු තියෙනවා. තියෙනවා? දවස් 3ක්. දරුවනේ විශේෂ නිවේදනයක් දැනුම් දෙන්න ආවේ. ඔයගොල්ලෝ දන්නවා රටේ ගම්වතුර ආපදා තත්ත්වයක් තියෙනවා මේ වෙද්දී. ඒක හින්දා රාජ්‍ය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකමතික තීරණයකට ඇවිල්ලා තිනවා. සියලුම දෙනාට මාස 8ක නිවාඩු කාලයක් දෙන්න. හැබැයි ඒ 1 වසරෙන් ඉඳන් 6 වසර වෙනකන් දරුවන්ට පමණයි. ඊමුණ කෙද වැඩක්ද සර් අපිට කරේ? ඇයි මොකෝ? අනේ මේ පොඩි යවුන් ඉන්නත ඉන්නවා. දැන් 4 වසරනේ. බබාලා වෙන හදන්නේ. මොකෝ ගම්වතුර දැකලා නැද්ද මීට කලින්? සර් ඉතින් ඉස්කෝලේට එනකොට අපේ සපත්තු වලට වතුර යනවනේ. මොකද්ද? අපිත් ඉන්නවා. යකෝ මමත් සපත්තු කරලා ආයේ මේ සපත්තු නෑ. සපත්තු වල වතුර නෑ නම් කකුල් දෙක ඩෙස්ක් උඩින් තියාගන්න. බබාලා වෙන්නේ නැතුව 7 වසරේ මේ. දැන් අතර දැකලා නෑ මොකද ගෙවල් වලට වතුර දාලා නැද්ද මීට කලින්? කෝට්ටුවෙන් හරි එනවා ඉස්කෝලේට. එක්සෑම් තියෙනවා. අනිත් දරුවෝ පරිස්සමෙන් ඉන්න එහෙනම්. අඩිසීයේ පාර ගාව දුටුවා නුනේ නීල දැස සංකරන නිලු පොඩිටි. ළමයි. 1 වසරෙන් ඉඳන් 8 වසර වෙනකන් සියලුම ළමයි ටක් ගාලා ඇසෙම්බලි හෝල් එකට යන්න මෙන් හෝල් එකට ඉක්මනට පොලිමක් හදන්න. දෙන්න අල්ලගෙන. ඇයි දන්නේ? ඇයි කියන්නේ ළමයි චාමර විරසිංහ ඇවිල්ලා සින්දු කියනවා ඒකට හේමල් ලගෙන නටනවා හේමල්. යන්න ළමයි යන්න. එන්න. අනේ සර් අපිත් එන්න. ඇයි? අන්න නෑ සර් අපිටත් හේමල්වයි චාමර වීරසිංහමයි බලන්න ඕනේ. මොකද්ද බලන්නේ චාමරගේ මොකද්ද? නෑ මේ සින්දු අහනවා බලන්න. සින්දු අහන්න යසර 30යි. යකොට 9 වසර නේ තව අවුරුද්දකින් ඕ ලෙවල් පාඩම් කරපියව. එකක් එන්නේ නැහැ. ළමයි යන් අර හේල්මල් ෂර්ට් එකක් ගලවගෙන නටනවා. චාමර විරසිංහ ඔව්. අත්සන් ගන්න ළමයි කොල කෑල්ලකුයි මේ පෑනකුයි අරන් එන්න. අයිතිසියේ පාර ළමයි එන්න පාර ගාව. අඩෝ බලපන් ඒ 6ක් ගන්න කෙලිම 6ක්. අඩෝ කොහමද? ළමයි 1 වසරෙන් ඉඳන් 9 වසරක සියලුම ළමයි ටක් ගාලා පන්ති කාමරේ ගෙලට යන්න. ළමයා කෙනෙක් කියලා අඳුරන ගීමක් ආව දැන් මේ දැන් ඉක්මනට යන්න. ළමයි අතන අර සර් කෙලවරේ සර් මේ ලයිෆ් ජැකට් දෙනවා හැමෝටම ඉක්මනට ලයිෆ් ජැකට් එක ගන්න. ළමයි සුනාමි එනවා. ළමයි ඉක්මනට යන්න. තොපි මොකද? තොපි මොකද? මොකක්ද අපි කියන්නේ? අපි නෙවෙයි සර් නේ කිව්වේ සුනාමියක් එනවා කියලා. සුනාමි එනවා තමයි මොකෝ? මොකෝ කියන්නේ සර් ඉතින් සුනාමියට අපිත් ගහන් යනවනේ. තොපිට මතක නැහැ තොපි 10 වසර ඉන්නේ කියලා. එක පරයක් මෙතන ලකුණු කරන්නේ වාර විභාගෙට ලකුණු විතරයි. තොපි O level පාස් වෙයි. පාඩම් කරන්නේත් නැහැ. තොපි ලකුණු ගන්නෙත් නැහැ. තොපි YouTube එකෙන් බලලා පීනනවත් ඉගෙන ගන්න නැද්ද? ඉගෙන ගන්න නැද්ද එකක් මෙතන? අනේ නෑ සර්. නෑ නැත්තම් තොපි ගිල්ල මැරියව. ළමයි ඉක්මනට යන්න. සුනාමි එනවා. ළමයි සර් ඔය ළමයි ටික එළියට දාන්න ඔක්කොම. තොපි හිටපන්. තොපි එකෙක් නැගෙන්නේ නැහැ. ඔක්කොම පාඩම් කරලා හිටපන්.